මහත්මයා දැන් බලන්න බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2500කටත් අධික කාලයක් ගත වෙලා තියෙනවා. තවම උන්වහන්සේට ලැබෙනවනේ. පුදුම ලැබිල්ලක් නෙමෙයි. උන්වහන්සේ දීපු දාන පාරමිතා තවමත් ඉවර නෑ මේ පුදුම දැන් බලන්න ලංකාවේ පන්සල් වල දවසකට කොච්චර බුද්ධ පූජාව තියෙනවද? තායිලන්තයේ, බුරුමේ, කාම්බෝජයේ, ලාවෝස් ආදී සියලුම ථෙරවාද බෞද්ධ, මහායාන බෞද්ධ රටවල් ගත්තාම උන්වහන්සේ උදෙසා පූජා කරන බුද්ධ පූජාව ගත්තොත් තරමක කන්දක් ගොඩ ගහන්න පුළුවන්. ඒසාල. මේ එදා වේල කණ්ඩ නැහැ සමහරක් මිනිස්සුන්ට. ඒකේ මිනිස්සු සමහරක් අය කියනවා ඉතින් ඔය පූජා තියෙනේම මහා අපරාධයක් නේ මේ මිනිස්සුන්ට කණ්ඩ දෙන්න කියලා. නිකන් කල්පනා කරලා බලන්න අවුරුදු 2000 ගණනකට කලින් මිය ගියපු කියන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට තේරෙන්න පරිනිර්වාණයටපත් වෙච්ච උත්තමයෙකු මොන ආගමික ශාස්ත්‍රවරයෙකුටද මේ වගේ සැලකිල්ලක් තියෙන්නේ. මේ තුන් ලෝකේ කිසිම කෙනෙකුට නැහැ මේ බුදුරජාණන් වහන්සේට වගේ ලාභයක්. ආවාස පන්සල් හද පූජා කරනවා. සිවුරු කොච්චර පූජා කරනවද? අනේ අපේ බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්ය මේකම මදිද? බුදුහාමුදුරන්ගේ තියෙන ලැබීමෙන් මේ මිනිසුන්ට කන්න ලැබෙන්නේ මේ දන්සල් ගගා. උන්වහන්සේගේ බලන්න උන්වහන්සේගේ ලැබීමනේ. මේ ඒක හුඟක් වෙලාවට මිනිස්සු කල්පනා කරන්නේ නැහැ. දැන් මේ තරම් අනිත් එක අතට මත බලන්නකො මොනවා වුණත් කවුරු කිව්වත් පොල්ලක් තියලා නවත් හරි කාපල්ලා කියලා හරි සැර කරලා හරි මෙහෙම කන්න දෙන්නේ මොන කාලෙටද? විසක් කාලේ මිසක් ඒක කරන ක්‍රමේ වැරද්දක් ඇති ඒක වෙනම කතාවක්. නමුත් පිටරටක මෙහෙම කන්න දෙනවද? පිටරටක බීම වීදුරුවක් මෙහෙම නිකන් දෙනවද? බත් කාලේ යන්න අද රණලී සෑය ළඟ දිගටම තියෙනවා. දන් වැටක්ම තියෙනවා 365 24 පුදුම විදිහට දන් දෙන රටක් මේ ලංකාව. මගේ හිතේ බුරුමේ තායිලන්තවත් මෙහෙම දන් දෙන්නේ නැහැ. මෙහෙම බණ කියන රටක්. ඒ නිසා මේ රටේ වටිනකම ඉතින් හදාත මහත්තයා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන වෙලේ පිරිනිවන් මංජකේ වැඩ ඉඳලා දෙවියන්ට අධිපති ශක්‍රදීව රාජයාට මොකද්ද දේශනා කළේ? පතිත්තිස්සති දේවින්ද ලංකායන් මම ශාසනම් මගේ ශාසනය පිහිටන්නේ ලංකාවේ. ගිහිල්ලා ආරක්ෂා කරන්න කිව්ව සිංහලයෝ. දෙවියන්ට අධිපති ශක්‍රදීව රාජයාටයි මේ නියෝගය කරන්නේ. වැඩිම සර්වඥ ධාතු පිහිටපු රට ත්‍රිපිටකයේ අකුරක් ගානේ සජ්ජායනා කළ ග්‍රන්ථාරූඪ කරපු රට සියලු ථේරවාද බෞද්ධ රටවල් ලංකාවේ සීහල සංඝයාට ණය ගැති මේ කරපු උතුම් කාර්යයට අපි තමයි පාලි ත්‍රිපිටකය රැක්ක ජාතිය.